කිනොච්ච අත්පත් කර ගැනීම මහින්ද රාජපක්ෂගේ සීනයක් පමණක් යයි LTT සංවිධානයේ නායකයා මීට ටික දවසකට ඉස්සෙල්ලා කිව්වා. ඔබට මතක ඇති. සැබෑ ලෙසම මගේ පමණක් සීනයක් උනේ නැහැ. එය බෙදුම් වාදයට විරුද්ධ, ජාතිවාදයට විරුද්ධ, ත්‍රස්තවාදයට විරුද්ධ, සාමයට, නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට ලැබී සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ මේ සියලුම ශ්‍රී ලාංකික පොදු ජනතාවගේ සීනයක් වුණා. අද ඒ සීනය අපේ වීරෝදාර රණවිරුවන් විසින් යථාර්ථයක් බවට පත්කොට තිබෙනවා. මොන වචන වලින් මොන භාෂාවෙන් කිව්වත් මේ ජයග්‍රහණය අසම සම ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය අද්විතීය ජයග්‍රහණයක්. අපේ රණවිරුවන් මේ දිනාගත්තේ ATT මහා බලකොටුව විතරක් නොවේ. ත්‍රස්තවාදයට එරෙහිව ලෝක සටනේ ශූරතාවයයි කියලා මා කියනවා. මුළු ලෝකයාම ශ්‍රී ලංකා හමුදාවන්ගේ මේ විශිෂ්ටභාවය අගය කළ යුතුයි. මේ ජයග්‍රහණය එක ජාතියක් විසින් තවත් ජාතියකට එරෙහිව ලබාගත් ජයග්‍රහණයක් ලෙස පටු කරන්න එපා. දකුණ විසින් උතුර පරාජය කිරීමක් ලෙස නිර්වචනය කරන්න එපා කියලා මම ඉල්ලනවා. සමස්ත ජාතියම ලැබූ ජයග්‍රහණයක් මේ ජයග්‍රහණය. මිනිසුන්ගේ රුධිරය හා මාංශ සමග සෙල්ලම් කළ මෙලෙච්ච ත්‍රස්තවාදය පරදව ලැබූ තීරණාත්මක ජයග්‍රහණය. ජාති ආගම් වශයෙන් ශ්‍රී ලංකායික අපි වෙන් කිරීමට සැලසුම් කළ විසුතුරු බෙදුම්වාදයේ පරදවා ලැබූ ජයග්‍රහණයක්. කිලිනොච්චේ කියන්නේ ඇතමුන් හදන්න උත්සාහ කළ සීන රාජ්‍යයේ අගනුවර. මේ ඉවසීම, මේ කැපවීම තවත් කෙටි කාලයකට රට ඔබෙන් ඉල්ලා සිටිනවා. මුලතිව් මහකැලේ කුඩා බිම් කඩකට සීමා වී ව්‍යාජ ඊළම් සටනේ අවසන් ජවනිකාව රඟපාන LTT සහ මුලින්ම පරාජය කිරීම දක්වා ඔබ සැමගේ කැපවීම රට වෙනුවෙන් ලබා දෙන්නේයි මා ඔබගෙන් ඉල්ලනවා. ඒ වගේම මේ අවස්ථාවේදී මම කැමතියි LTT සංවිධානයට දැනුම් දෙවන අවසාන වශයෙන් දැනුම් දෙන්න ආයුධ බිම තබා යටත් වෙන්නේ කියලා. දශක ගණනාවක් තිස්සේ LTTයේ ප්‍රාණ අපකරවන්න සිටි උතුරේ ජනතාව නිදහස් සුවය භුක්ති විඳින දිනය වැඩි ඈතක නැහැ. රාජ්‍ය නායකයා ලෙස උතුරේ ඔබ සැමට මම පොරොන්දු වෙන්නම්. ඔබගේ පමණක් නොවේ, ඔබ දරුවන්ගේ අනාගතය පිළිබඳව වගකීමත් ඊටාම සුරක්ෂිතව අප බාර ගන්නවා කියලා.